ඔන්න අද මම රසම රස චිකන් කරි එකක් හදාගන්න යන්නේ. මේ චිකන් කරි එක හොඳට පාට තියෙන, තෙල් බේරුණ, ඒ වගේම හොඳට ලුණු ඇඹුල් තියෙන හරිම රස චිකන් කරියක්. ඉතින් මේක හරි ලේසියෙන් හදාගන්නත් පුළුවන්. ඕනම වෙලාවක ඔයාලට මේ චිකන් කරි එක හදාගන්න රස බලන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේක හොඳ පාටට තෙල් බේරෙන්න තියෙනවා. ඒ වගේම මේ චිකන් කරි එක හරිම සුවඳයි. ඉතින් එන්නකො මම මේක කොහොමද හදාගත්තේ කියලා බලන්න. මම ඔන්න මුලින්ම චිකන් අරගෙන තියෙනවා. මේකට ග්‍රෑම් 500ක් විතර. චිකන් ටිකක් ලොකු කෑලි තමයි කපාගෙන තියෙන්නේ. හොඳට හොදගත්ත චිකන් වලට කහකුඩු තේ හැඳි කාලකුයි බැදපු 3-5 තේ හැඳි එකහමාරකුයි රස අනුව ලුණුයි එකතු කරගෙන ගොරක කෑලි දෙකකුත් දාගන්නවා මම මේකට. ඊළඟට අවශ්‍ය මිරිස් කුඩු ටික මම කබලේ බැදලා ලෑස්ති කරගන්න හදන්නේ. ඒකට මම මිරිස් කුඩු තේ හැඳි 2හමාරකුයි අමු 3-5 කුඩු තේ හැඳකුයි දාලා අඩුම ගින්දරේ කබලේ ටික වෙලාවක් මේක බැද ගන්නවා. ඒ බැදගෙන ඊළඟට ලිප ඔෆ් කරගෙන මම මේක එකතු කරගන්නවා චිකන් එකට. ඒ චිකන් එකට එකතු කරගෙන හොඳට අතින් කලවම් කරගෙන ටික වෙලාවක්, ඒ කියන්නේ විනාඩි 15ක් විනාඩි 20ක් විතර වගේ මැරිනේට් වෙන්න පැත්තකින් තියාගන්නවා. ඔන්න ඊළඟට අනිත් අවශ්‍ය දේවල් ලෑස්ති කරගන්න හදන්නේ මම වංගෙඩියට දාගන්නවා අමු මිරිස් කරල් 2ක්, සුදු ලුණු බික් 4-5, සාමාන්‍ය තරමේ සේර කෑල්ලක්, ඊළඟට දාගන්නවා රතු ලුණු ගෙඩි 2-3ක්, ඊට පස්සේ සාමාන්‍ය තරමේ ඉඟුරු කෑල්ලකුත් දාගෙන කරදු මුංගු කරාමු නැටි 4 වගේ දාගෙන මේ ටික හොඳට මම තලා ගන්නවා වංගෙඩියෙන්. මේක ඔයාලට බ්ලෙන්ඩ් එකේ වුණත් පේස්ට් එකක් වෙනකන් අඹරගෙන අරගන්න පුළුවන්. හැබැයි ගොඩාක් පේස්ට් එකක් වගේ වෙනකන් අඹර ගන්න එපා. ඉතින් ඊළඟට ඔන්න මම භාජනේ ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙද්දී අබ ටිකක් එකතු කරගන්නවා. අබ තේ හැන්දක් විතර. අබ ටික පුපුරද්දී ඒකට උළුහාල් ටිකකුත් දාගෙන කලින් තලාගත්ත පේස්ට් එක මේකට එකතු කරගන්නවා. ඊළඟට කරපිංචා ඉත්තකුත් මේකට දානවා. මේ වෙලාවේදී මංගාව රම්පේ නැහැ. මේකට රම්ප එකතු කරගන්න පුළුවන් නම් තවත් රසයි. ඊළඟට කුරුඳු පොතු කෑල්ලකුත් දාලා මේ ටික වෙලාවක් තෙලේ බැද ගන්නවා හොඳ සුවඳක් එනකන්. ඔන්න ඊළඟට මම මැරිනේට් කරගත්ත චිකන් ටික මේකට එකතු කරගෙන ඒක හොඳට කලවම් කරගෙන අඩුම ගින්දරේ පියනකින් වහලා මේ ටික වෙලාවක් උයා ගන්නවා. සාමාන්‍යයෙන් මම විනාඩි 10ක් විතර වගේ සැරෙන් සැරේට පියන ඇරලා බලන ගමන් මේක කලවම් කරන ගමන් විනාඩි 10ක් විතර මේ විදිහට උයා ගත්තා. ඊළඟට විනාඩි 10කට විතර පස්සේ භාජනයේ පියන ඇරලා මම මේකට දැන් ටිකක් කලවම් කරගෙන අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්න හදන්නේ. චිකන් ටික තැම්බෙන්න වගේම ඔයාලට අවශ්‍ය හොද්දේ ප්‍රමාණයට මේකට වතුර එකතු කරගන්න පුළුවන්. මම අර මැරිනේට් කරගත්ත භාජනයේටම තමයි වතුර එකතු කරගත්තේ. ඊළඟට ඒක චිකන් එකට දාලා තව ටික වෙලාවක් සාමාන්‍යයෙන් තව විනාඩි 10ක් විතර අඩු ගින්දරේ මම මෙන්න මේ විදිහට උයා ගන්නවා. දැන් මේ වෙලාවේදී මේ හොද්ද හොඳට පැහැෙන ගමන් තියෙන්නේ. ඒකට මම එකතු කරගන්නවා ගම් මිරිස් කුඩු තේ හැඳි 1හමාරක් විතර. ඔයාලා මීට වැඩිය සැර කනවා නම් ගම් මිරිස් කුඩු ටිකක් වැඩි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අඩුවෙන් දාගන්න පුළුවන්. ඊළඟට කොටුවට කපාගත්ත තක්කාලි ගෙඩි භාගයකුත් එකතු කරගෙන ඒකත් මම හොඳට කලවම් කරලා තව ටික වෙලාවක් තව විනාඩි 5ක් විතර වගේ වහලා උයා ගන්නවා. ඊළඟට ඔන්න මම පියන ඇරලා දැන් බලනවා මේ තියෙන්නේ සාමාන්‍යයෙන් මේ ඔක්කොම උයා ගන්න මට විනාඩි 25ක් විතර වගේ තමයි ගියේ. මේ තියෙන විනාඩි 25කට විතර පස්සේ චිකන් කෑලි ටිකත් හොඳට තැම්බිලා තියෙනවා. ඒ වගේම හොද්ද මට අවශ්‍ය ගානට දැන් හොඳට හිඳිලා තියෙනවා. ඉතින් මේකේ හොඳට තෙල් බේරිලා තියෙනවා. ඒ වගේම හරි ලස්සන පාටකුත් තියෙනවා. ඒ වගේම මේ චිකන් එකේ වුවාම හරිම සුවඳයි. ඉතින් ඔයාලත් මේ විදිහට චිකන් හදන්න අය ඇති මොනවා හරි අඩුපාඩුවක් තියනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ විදිහට චිකන් හදනවා නම් හදලා මට කමෙන්ට් කරන්න. ඒ වගේම ලයික් කරන කමෙන්ට් කරන හැමෝටම ගොඩාක් ස්තුතියි.